අවුරු හරි කෙනෙක් තුන් සිත පහදවාගෙන දානි හැන්දක් හරි පූජා කළොත් අන්න ඒකේ ආනිසංස ඒ මොහොතේම ලැබෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා කල්පනා කරා අද මන් දිලින්දෙකුට පිහිට වෙන්න ඕන. හසලන දුප්පත් කෙනෙකුට පිහිට වෙන්න ඕන. කාටද මම පිහිට වෙන්නේ? උන්වහන්සේ 이르දිමත් උන්වහන්සේ දිවසින් බැලුවා කාටද අද මම පිහිට වෙන්නේ? උන්වහන්සේගේ දිවසට යොමු වුණා වයසක අම්මා කෙනෙක්. කුදු ගැහිලා හැරමිටියක් අරගෙන පාරක් ගානේ තැටියක් අරගෙන හිඟමනේ යන බොහොම වයෝවෘද්ධ අසරණ අම්මා කෙනෙක්. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන මේ අම්මව අරමුණු කරගෙන උන්වහන්සේ වනාන්තරයෙන් එළියට වැඩම කරලා පාරේ වඩිනකොට ශක්‍ර දෙවියන්ගේ දිව්‍යාංගනාවරු පිරිසක් ඒ වෙලාවේ කල්පනා කරා අනේ අපිට පින් කරගන්න අවස්ථාව. දෙවියන්ට පේනවා. දෙවියන් දකිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා පින්දපාතේ වඩිනවා. අපිට පුළුවන් වුණොත් දානි හැන්දක් හරි බෙදන්න අපිට තවත් පින් ලබන්න පුළුවන්. අපිට මහා ආනිසංසයක් තව තවත් ලැබෙයි. ඒ වෙලාවේ දිව්‍ය භෝජන අරගෙන දිව්‍යාංගනාව පිරිසක් අහසින් ඇවිල්ලා මිනිස් වෙස් මවාගෙන උන්වහන්සේ වඩිනකොට පාර දෙපස හිටියා. දානි බෙදන්න කාගෙන්වත් දානි බාරගත්තේ නැහැ. උන්වහන්සේ පාත්‍රය අතින් වහගෙන දිව්‍යාංගනාවන්ට දානි බෙදන්න ලෑස්ති වෙනකොට උන්වහන්සේ පාත්‍රය අතින් වහගත්තා. වහගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ඔය විදින දිව්‍ය සැප සම්පත් මදි වෙලාද මේ දුප්පතෙක්ගේ පින උදුර ගන්න ආවි කියලා. ඒ සැනින් ඒ අය නොපෙනී අතුරුදහන් වෙලා ගියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දානි ටිකක් වළඳන්න යන්නේ තව කෙනෙකුට මහා ආනිසංසයක් දිලින්දෙකුට පිහිට වේ. උන්වහන්සේ ප්‍රණීත ආහාරයක් හොයාගෙන යනවා නෙමෙයි. මෙහෙම යනකොට පේශකාර ගමක ඒ කාලේ මිනිස්සු ඔය රෙදි වියන මිනිස්සු හිටපු පේශකාර ගම්මානයක අර වයසක වයෝවෘද්ධ අම්මා තැටියක් අරගෙන පාරක් ගානේ දවසම ගිහිල්ලා එක ගෙදරකින් මේ අම්මට හම්බෙලා ලුණු නැති කැඳ ටිකක්. එහෙමයි දේශනාවේ තියෙන්නේ. ලුණු නැති කැඳ ටිකක් ගෙදරකින් හම්බුණා කියලා. සමහර වෙලාවට ඉතින් සමහර ගෙවල් වල අසරණ අයට දෙන්න දෙයක් නැති වුණාම මොනවා හරි තියෙන දෙයක් දෙනවා. එක්ක Tamanට බොන්නත් බැරි දෙයක් වෙන්න පුළුවන්. විසි කරන්න යන දෙයක් වෙන්න පුළුවන්. කාට හරි දෙනවා. ඉතින් එදා ඒ කාලේ අර වයසක අම්මට ලුණු නැති කැඳ ටිකක් හම්බෙලා තියෙනවා. මේ අම්මා මේ වාජනීය මේ කැඳ ටික අරගෙන පැත්තක වාඩි වෙලා අතට ගත්තා. ඒ කැඳත් ලුණු නැති කැඳ ටිකක්. නමුත් ඒක අතේ තියාගෙන ඉන්නකොට ඈතින් වඩින ආර්යයන් වහන්සේ නම මහා කාශ්‍යපයන් වහන්සේ. උන්වහන්සේ මේ අම්මා ඉදිරියට ඇවිල්ලා මේ අම්මා ඉදිරියේ නතර වුණා. මේ අම්මා අර කැඳ ටික පූජා කරන්න මැලි වුණා. ඒ අම්මා හිතුවා අනේ මටත් බොන්න අමාරු. මේ ලුණු නැති කැඳ ටිකක් මේ ආර්යයන් වහන්සේට මං කොහොමද මේ ටික දෙන්නේ? අනේ උන්වහන්සේට කවුරු හරි ප්‍රණීත දානි ටිකක් බෙදනවනම් වටපිට බලනකොට එක ගෙදරක ඒ ළඟ අහල් පහල් ගෙවල් වල මිනිස්සු ඉක්මනට දානි භාජන අරගෙන එනවා. මේ අම්මට ගොඩාක් සතුටුයි. තමන්ගේ කැඳ ටික පූජා කරන එකට නෙමෙයි. මේ කැඳ ටික මටත් බී ගන්න බෑ. මේ ආර්යයන් වහන්සේට හොඳ දානි ටිකක් හම්බ වෙනවනේ කියලා. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාගෙන්වත් දානි බාරගත්තේ නැහැ. බෙදන්න හදනකොටම පාත්‍රය අතින් වහගත්තා. ඒ වෙලාවේ මේ වයසක අම්මට හිතුණා අනේ මේ ආර්යයන් වහන්සේ කාගෙන්වත් දානි ටිකක් බාර ගන්න නැත්තේ මට පිහිට වෙන්න වෙන්නේ නැති. මට අනුකම්පා කරලා වෙන්නේ නැති. අර ලුණු නැති කැඳ ටික අරගෙන උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොහොම වයසක කුදු ගැහිච්ච වයෝවෘද්ධ අම්මා කෙනෙක්. මේ අම්මා හිඟමනේ යන අසරණ අම්මා කෙනෙක්. අර තැටිය පෙන්නලා කිව්වා ස්වාමීනි අද දවසේම පාරක් ගානේ ඇවිදලා මෙන්න මේ කැඳ ටික විතරයි කිය මට හම්බුනේ. ඔබ වහන්සේ කැමති නම් මම මේ ටික බෙදන්නම් කිව්වා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය විවෘත කරා. අර අම්මා තමන්ගේ තැටියේ තිබිච්ච තමන්ට හම්බෙච්ච කැඳ ටික පාත්‍රයට බෙදුවා. පාත්‍රයට කැඳ ටික බෙදුවට පස්සේ දන ගහලා අමාරුවෙන් වඳිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා මෑණියනි ඔබ මීට ආත්ම 3කට පෙර
මගේ අම්මා කීවා. ඔන්න බලන්න සංසාරේ හැටි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආත්ම 3කට කලින් එදා අම්මා වෙච්ච කෙනයි ආත්ම 3කට පස්සේ පාරක හිඟමනේ යන තැටියක් අරගෙන සමහරට ගෙවල් වල ඒ ආත්මේ දරුවෝ පාරට දාලා වෙන්න පුළුවන්. ගෙදරින් එලවලා වෙන්නත් පුළුවන්. අන්ත අසරණ වෙලා පාරක් ගානේ හිඟමනේ යන අම්මා කෙනෙක් එදා. හැබැයි ඒ අම්මගේ ආත්ම 3කට කලින් එදා පුතා වෙච්ච කෙනා මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. දෙව් මිනිසුන්ගෙන් වන්දනා ලැබමින් එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. ඒ නගරෙම පාරක ආත්ම 3කට කලින් අම්මා වෙච්ච කෙනා තැටියක් අරගෙන පාරේ හිඟමන යනවා. මේ සංසාර ගමනේ තියෙන ස්වභාවය.